Hi welcome to my channel welcome back to my channel. ඔයා මගේ channel එකට අලුතෙන් නම් එකතු වෙන්නේ. ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයා මාත් එක්ක කලින් එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඕගොල්ලන්වත් ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකේ ඔන්න තියෙන්නේ මගේ බර්ත්ඩේ එකෙන් පස්සේ මම මොනවද මෙහිදී ෆ්‍රී shops වලින් අරගත්තේ කියන එක. ඕගොල්ලන්ට මම මේක වීඩියෝ එකේ ඉස්සරහදී එක්ස්ප්ලেইন කරන්නම්. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් වීඩියෝ එකට යන්න. UK වල ගොඩක් shops සහ කම්පැනිස් ඕගොල්ලන්ගේ බර්ත්ඩේ එක තියෙන මාසෙට ඕගොල්ලන්ට ෆ්‍රී දේවල් දෙනවා. ඕගොල්ලෝ ඒ කම්පැනි එකත් එක්ක හරි ෂොප් එකත් එක්ක හරි කලින් රෙජිස්ටර් වෙලා තියෙනවා නම්. ඉතින් අද වීඩියෝ එකේදී මම කරන්නේ මගේ බර්ත්ඩේ එකට එක මම රෙජිස්ටර් වෙලා තියෙන ඇප් වලින් shops වලින් මට ගන්න පුළුවන් ෆ්‍රී දේවල් කලෙක්ට් කරගන්න එක. මෙහෙ තියෙනවා ටිකක් ප්‍රසිද්ධ ලිඩල් කියලා සුපර් මාකට් එකක්. ඒ සුපර් මාකට් එකේ ෆ්‍රී ඩෝනට් එකක් හරි ෆ්‍රී කුකි එකක් හරි දෙනවා ඔයාගේ බර්ත්ඩේ එක දවසට. ඔයා ඒ කම්පැනි එකත් එක්ක රෙජිස්ටර් වෙලා ඉන්නවනම්. ඉතින් මමත් මගේ බර්ත්ඩේ එක තිබ්බ මාර්තු මාස දවසක වැඩි ඉවර වෙලා ගෙදර යන ගමන් දැන් මේ යනවා ලිඩල් එකට මගේ බර්ත්ඩේ එකට තියෙන ෆ්‍රී ස්වීට් එක අරගන්න. මේකට ඔයගොල්ලෝ කලින් ලිඩල් ඇප් එක දාගෙන රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන. එහෙම වුණාම තමයි ඔයාට පුළුවන් වෙන්නේ මෙන්න මේ ස්වීට් ට්‍රීට් එක අරගන්න. මට ගිය අවුරුද්දේ මේක මිස් වුණා. හැබැයි මම මේ අවුරුද්දේ කොහොම හරි මතක තියන් ඉඳලා ඒක කලෙක්ට් කරගත්තා. ඒකත් අරගෙන මම ඊට පස්සේ ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා තේ එකක් බොන ගමන් මම මගේ ඩෝනට් එක එන්ජොයි කරා. හැබැයි වැඩේ කියන්නේ මට වීඩියෝ එකක් ගන්න අමතක වෙලා. ඉතින් ඔන්න sorry.com කියලා වීඩියෝ එකක් නෑ. ඊළඟට දැන් ඔයගොල්ලොත් එක්ක මම ෂෙයා කරගන්නේ එදා දවසේ මම උයන ඒවා. රාත්‍රියට මට උයන්න සිද්ධ වුණා. ඊළඟ දවසේ උදේම මට ආයෙ වැඩට යන්න තියෙනවා. ඉතින් අද රාත්‍රියට මම උයන්නේ මෙන්න මේ දේවල්. පරිප්පු හදනවා, ඒ වගේ මල තෙල් දා ගන්නවා. ඉතින් මේ දෙක මට හොඳටම ෂේප් තව දවස් 3කට 4කට විතර වගේ. ඒ වගේම මම අද පරිප්පු ටිකක් වැඩිපුර හදනවා. එතකොට මට පුළුවන් ඒක ෆ්‍රීස් කරලා බැච් දෙකක් විදිහට වෙන් කරගත්තාම සතියක් විතර පාවිච්චි කරන්න. ගොඩක් වෙලාවට මම UK වලදී දැන් උයද්දී පරිප්පු හැම හදද්දී වැඩිපුර හදලා ඉවර වෙලා කොටස් දෙකකට බෙදලා එකක් ෆ්‍රීස් කරනවා අනිත් එක යට කෑල්ල. ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා. එතකොට හරිම ලේසි. පළවෙනි බැච් එක ඉවර වෙගෙන ඉද්දි උඩ තියෙන ෆ්‍රීසර් එකෙන් අරගෙන ඒක ඩීෆ්‍රෝස්ට් වෙන්න යටට දාන්න විතරයි තියෙන්නේ. ඊළඟට තව දවස් 3ක් විතර යනකම් මට ඒකෙන් ෂේප් වුණ හැකියි. සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නේ පිටිකල පොල් කිරි එක මැගි එකේ පවුඩර් එක. ඒත් මම අද try කරන්නත් කියලා මෙන්න මේ ටින් එක ගෙනාව ගාන අඩුවට තිබ්බ. හැබැයි මේක ගොඩක් ස්වීට්. මම දන්නේ ඇයිද කියලා කොහොම හරි මම වැඩි කැමති වුණේ නැහැ. බත් ගාන අඩුයි ඉතින්. පොකට් එකට වාසි හැබැයි ඉතින් රස නැහැ. හැබැයි කොහොම හරි මම මේක එදා යූස් කළා තව පොඩ්ඩක් ඉතුරුත් වුණා. ඒක ඊට පස්සේ ෆ්‍රිජ් එකට දැම්මා. දැන් මේ ඔයගොල්ලෝ දකින්න මගේ ගෙදර කවුරු හරි මල් පැලයක් ගෙනල්ලා මම දන්නේ නැහැ කවුද කියලා. මම කැක්ටස් වලට හරි ආසයි. ඉතින් මට ආසයි තුනේ ඒක දැක්කම කොහොම හරි මම උයලා ඉවර වුණා ඔය වෙද්දී. කොහොම හරි අත විතර වෙන්නේ නැති මං හිතන්නේ. ඊට පස්සේ මම ඒක අර මං කලින් කිව්වා කොටස් දෙකකට බෙදාගත්තා. මේ තියෙන්නේ මගේ අල වෑංජනේ. ඊට පස්සේ වොෂ් එකක් දාන් ඇවිල්ලා ටක් ගාලා කන්න තමයි ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් මම උයන්නේ මගේ කලින් උයලා තිබ්බ ඒවා ඉවර වෙගෙන වගේ එද්දි. ඉතින් අද මම මේ කන රෑ කෑමට මගේ කලින් දවස්වල උයලා තිබ්බ සමහර කෑමත් මම එකතු කරගන්නවා. ඒ ටික කලින්ම මම පිඟානකට බෙදාගෙන මයික්‍රොවේව් කරා. ඊට පස්සේ ඒ රස්නේ පිටින්ම දැන් මේ අලුතෙන් උයපු කෑම රස්නේ නිසා ඒකට උඩින් දාගත්තා. සාමාන්‍යයෙන් මම වොෂ් එකක් දාන්න යන කලින් කෑම එක බෙදලා තියලා යනවා. එතකොට මට ආව ගමන්ම තියෙන්නේ කන්නනේ. ඉතින් වොෂ් එක දාන්න යන්නේ කලින් කුසියාස් කරලා, උයපු බඩු හොදලා, කෑම එක බෙදලා ඔක්කොම කරලා ගියාම ලේසි. උයනවා කියන එකත් ලේසි නෑ. උයන එක විතරක් නෙමෙයි උයලා හොදනවා කියන එකත් ලේසි නෑ. ඊට පස්සේ අස් කරන ඒවා ඔක්කොම මතක් වුණාම කණ එකත් එපා වෙනවා මට වෙලාවකට. ඉතින් දැන් ඔන්න මේ ඔයගොල්ලෝ දකින්නේ මගේ එදා දවසේ ඩිනර් එක. මේව තමයි තියෙන්නේ. කලින් හදාගත්ත එකේ බණ්ඩක්ක තියෙනවා. සැමන් ටිකක් ඉතුරු වෙලා තිබ්බා. ඊට පස්සේ අලුතෙන් හදාගත්ත පරිප්පුයි අලයි තිබ්බා. එදා දවස ඔන්න ඔය විදිහට ඉවර කරලා දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ ඊළඟ දවසේ උදේ. ඊළඟ දවසේ උදේ මට තිබ්බේ half day. half day කියන්නේ 12ට විතර පටන් ගන්න shift එකක්.
ඉතින් මං උදේ නැගිටලා ඉවර වෙලා මං ගාව තිබ්බ පාන් එකකට ඉතුරු වෙච්ච සැමන් ටිකකුත් දාලා ලූණුත් එක මික්ස් කරලා ටෝස්ට් එකක් හදාගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. මම සාමාන්‍යයෙන් වැඩට යද්දි මොනවා හරි ගෙනියනවා. පුළුවන්කම තිබ්බොත් නැත්තම් ඉතින් වැඩ කරන තැනින් ගන්නවා. දැන් මේ ඉතින් උදේ ලෑස්ති වෙන්නේ තේ එකක් හදාගෙන මගේ පාන් ටෝස්ට් එක හදාගන්න. තේ එක හදාගන්න ගමන්ම මම එහා පැත්තේ සැමන් එක තෙල් දාන ගමන් ඉන්නේ. සැමන් එක තෙල් දාද්දි මම ඊයේ රෑ හදාගත්ත අලයකින් පොඩ්ඩකුත් දැම්මා. සැමන් එක නම් ඉතුරු වෙලා තිබ්බ එකක්. ඊට පස්සේ මම ඊයේ අල තෙල් දාන්න ලුණු කපද්දි වැඩිපුර ටිකක් කපලා ෆ්‍රිජ් එකේ දාලා තමයි තිබ්බේ. ඉතින් උදේට වැඩ වැඩි තිබ්බේ නෑ. කොහොම හරි මං ඉක්මනට කරලා ඉවර කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ ටෝස්ට් එක මට යාළුවෙක් ටැග් එකට දුන්නේ. ඉතින් මං ඒකත් පාවිච්චි කරන්න ගත්තාද. ඇත්තම ගත්ත ටැග් එකක් විතර මේක යූස් කරපු එකක්. එයා ගෙවල් මාරු කරද්දී එයාට ඕනේ නැහැ කියලා එයා මට ඒක දීලා ගියා. ඉතින් මං ඒකේ තමයි අද පාන් එක ටෝස්ට් කරගන්නේ. කොහොම හරි මම මේක නිකන් පොඩ්ඩක් එහා පැත්ත මෙහා පැත්ත දාලා ක්‍රොස් වෙන්න ලස්සනට කොටි කොටි වෙන්න හදාගත්තා. බලන්නකෝ. මම මේක පළවෙනි පාර්ට් තමයි try කරේ but මම ඒකට හරි ආසයි. ඔයගොල්ලොත් කැමතිද කියලා කමෙන්ට් එකක් දාන්න බලන්න. මේ ඔක්කොම වැඩ කරගන්න මං හිතන්නේ මට පැයක් විතර ගියා. මෙතන දැන් කොහොම හරි මං වැඩ කරද්දි ඉතින් අස් කරන්නත් වෙනවනේ. ඒකින්ද ඔය ඔක්කොම ඉවර වෙලා හිමින් ලෑස්ති වෙලා යද්දි කොහොම හරි මට පැයක් විතර ගියා. මං හිතන්නේ එදා දවසේ උදේ මේ කෑම එක හදාගන්න. ඔන්න ඔය හින්දා තමයි මං ගොඩක් වෙලාවට උදේට මොනවත් හදන්නේ නැහැ. එක්ක තේ එකක් නැත්තම් මොනවා හරි චියා පුඩින් එකක් හරි මොනවා හරි කාලා යනවා ටක් ගාලා. සිංගල් ලයිෆ් එක ඔහොම තමයිනේ. ඔන්න මං අද තේ එකට කන්ඩෙන්ස් මිල්ක් දාගන්නවා. කන්ඩෙන්ස් මිල්ක් දාගත්තාම තේ එක මාරම රසයි. ඔයගොල්ලෝ try කරලා නැත්නම් try කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කැමති වෙනවා මේකට. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుවේ අවසක් දාමල් වැස්සේ තෙමුණා. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుවේ අවසක් දාමල් වැස්සේ තෙමුණා. දැන් මම ලෑස්ති වෙන්නේ මගේ ඉතුරු වෙච්ච පාන් ටික ඔතාගෙන වැඩ කරන තැනට අරගෙන යන්න. ඉතින් මම දැන් බේකින් ෂීට් එක තමයි ඔතාගෙන යන්න ලෑස්ති වෙන්නේ. Don't judge me but I do it. Not the box or anything. I just wrap it with the baking sheet. කොහොම හරි ඉක්මනට මේක ලෑස්ති කරගන්න උනා. මොකද මම මේ වෙලෙදි ටිකක් පරක් වෙයි. මොකද මට වොෂ් එකක් දාන්න යන්නත් තියෙනවනේ. දැන් උයලි වෙරලා ගඳයිනේ මං ගාව නැත්තම්. ඊට පස්සේ අන්තිමට ඉතුරු වෙලා තිබ්බ පාන් එක කාලි ඉවර වෙලා ටක් ගාලා ඇඳගෙන පිටත් වුණා වැඩට යන්න. දැන් අද වීඩියෝ එකේ මම උගලන්ට පෙන්නන්න ඕන මගේ බර්ත්ඩේ එකට මම මොනවද ෆ්‍රී හම්බෙන්නේ කියලානේ. ඉතින් මම දැන් ඔන්න ඉස්සෙල්ලාම වැඩට යන්න කලින් The Body Shop එකට එනවා. මට බර්ත්ඩේ එකට හම්බෙන gift එක collect කරගන්න. The Body Shop එකෙන් ඔයගොල්ලන්ට පවුම් 5ක voucher එකක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ බර්ත්ඩේ එකට. ඉතින් මම ගිය අවුරුද්දෙත් මේක collect කරගත්තා. දැන් මේ අවුරුද්ද ඇවිල්ලා තියෙන්නේ මේ අවුරුද්දට අදාළ එක ගන්න. ගොඩාක් variety තිබ්බේ නෑ. දැන් ඔක්කොම ගණන් වැඩි කරලා තියෙන්නේ. හැබැයි එතන හිටිය කැෂියර් එකේ ලේඩි හරියම හොඳයි. එයා මට උදව් කරා. මං කොමාරි දේවල් 4ක් මං හිතන්නේ ගත්තා බර්ත්ඩේ gift එක විදියට. මේ බලන්න. ඔයගොල්ලන්ට වීඩියෝ එක ඉස්සරහදීත් මං හරියටම පෙන්නනවා. ඒ වුණාට ඉතින් මට හරි සතුටුයි. ඊට පස්සේ මං ගියා කැෆේ නීරෝ එකට. කැෆේ නීරෝ එකෙන් දෙනවා බර්ත්ඩේ කේක් එකක්. ඉතින් මම ගත්තේ මෙන්න මේ කේක් කෑල්ල. පිස්තාචියෝ මූස් කේක් මං හිතන්නේ. කොහොම හරි වැඩේ කියන්නේ මට ඒ වෙලාවේ මේ කේක් එකේ වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි ගන්න අමතක වෙලා. මොකද මම මේක කෑවේ වැඩට ගියාට පස්සේ. ඒ වගේම මම එදා ගත්තා පිස්තාචියෝ oat milk latte එකකුත් අයිස් එකක්. ඒකත් හරිම රහයි. මම ඒක බිව්වා. බීලි වෙන වෙලා ඊට පස්සේ වැඩට යන්න පිටත් වෙනවා. ඊට පස්සේ මම කැෆේ නීරෝ එකේ ටික වෙලාවක් ඉඳලා ඉවර වෙලා ඕගොල්ලන්ට පෙන්වන්නත් හිතාගෙනම The Body Shop එකෙන් ගත්ත shower gel bottles 4 මං හිතන්නේ ඕගොල්ලන්ට පෙන්වන්න වීඩියෝ එකක් ගත්තා. මේ ඔයගොල්ලෝ දකින්නේ වීඩියෝ එක. ඉතින් මම ගත්ත coconut strawberry British rose ඒක හරිම සුවඳයි. ඊට පස්සේ mango එක. mango එකටත් මම හරි කැමතියි. මම මේ 4 මේ වෙදි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් හරිම හොඳයි. සුවඳයි. ඉතින් රෑට එහෙම පාවිච්චි කරලා නිදියද්දි හරිම රීෆ්‍රෙෂ්. ඕගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා නම් try කරලා බලන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. මීට අමතරව තව ගොඩාක් දේවල් ඔයගොල්ලන්ගේ බර්ත්ඩේ එකට UK වල ඔයගොල්ලෝ ඉන්නවා නම් අරගන්න පුළුවන්.
හැබැයි මතක් කරන්න ඕනේ ද බොඩි ෂොප් එක මම හිතන්නේ ලංකාවෙත් තියෙනවා. ඔයගොල්ලෝ ලංකාවේ ඉන්නවනම් ලංකාවේ වටිනාකමට සරිලන මොනවා හරි බොඩි ෂොප් එකෙන් ගන්න පුළුවන් ඇති බර්ත්ඩේ එකට. ඉතින් ඔයගොල්ලෝ ලංකාවේ ඉන්නවා වුණත් try කරලා බලන්න ද බොඩි ෂොප් member කෙනෙක් නම් බර්ත්ඩේ එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට voucher එකක් ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මම කැෆේ නිරෝ එකෙන් පිටත් වෙනවා වැඩට යන්න හිතාගෙන. තව දෙයක් මතක් කරන්න ඕනේ මම හිතන්නේ තව තැන් 4කින් විතර මට මොනවා හරි කලෙක්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ මාසේ මම ඒ ටිකත් කලෙක්ට් කරගත්තොත් තව වීඩියෝ එකකින් ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. එදා හොඳට ඉර පායලා තිබ්බ දවසක් ඉතින් මම තීරණය කරා බස් එකේ යන්න දෝ පයින්ම ඇවිදගෙන යන්න කියලා. දැන් මේ ඔයගොල්ලෝ දකින්න ඉතින් මම හිමින් මගේ කොෆි එක එන්ජොයි කරන ගමන්ම ඇවිදගෙන යනවා මගේ වැඩ කරන තැනට. මගේ ඩ්‍රින්ක් එක දැන් ඉවරයි. ඔය ඉතින් මම වීඩියෝ එක මෙතන ඉවර කරනවා. මම වැඩ කරන තැනටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ අද මම බලන් හිටියට යන් විදිහට thank you. එහෙම කියලා වීඩියෝ එක ඉවර කරන්න. හරි ආයෙ දවසක ඉන්න හම්බෙමු. කලින් වීඩියෝ සොදන සහයෝගයට thank you. Thank you so much. It really make me happy. Okay, so cheers to me and cheers to you. Have a good week for everyone. Thank you for watching. Bye.